ඉල්ලක තමන්ගෙම ස්කූල් ටයි එකෙන් අතපය බැඳලා ඒ නරුමයෝ මේ දුවට කරපු දේ දන්නවද? 2015 මැයි 13 වෙනිදා යාපනයේ පුන්ගුඩු තිව්වලදී මේ දේ වෙද්දි විද්‍යාට වයස අවුරුදු 18යි. එයා ඉස්කෝලේ යන්න ගෙදරින් ගියේ ඒ අවුරුද්දේ තිබ්බ උසස් පෙළ විභාගයට ලෑස්ති වෙන ගමන්. ඒත් පස්සේ දවසේ උදේ විද්‍යාගේ මල සිරුර හම්බ වුණේ කැලෑබද ප්‍රදේශයක පාළු ගොඩනැගිල්ලක තිබිලා. එයාගේ අත්පය ගස් දෙකකට තියලා බැඳලා කටට රෙදි කෑල්ලක් ඔබලා වද දීලා තිබුණා. ඒ විතරක් නෙවෙයි මේ කාලකන්ණි ඒ මුළු අපරාධයම වීඩියෝ කරලා තිබ්බා. ඒක පස්සේ තමයි හෙළිවුණේ. ඒ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන මිනිස්සු අපේ සමාජේ ඉන්නවා කියන එකත් කොච්චර ස්කෑරිද. මේ කතාවේ දරුණුම ට්විස්ට් එක තමයි ස්විස් කුමාර්. මෙයා ස්විස්තරලන්තේ ඉඳන් ලංකාවට ආපු කෙනෙක්. එයාට ඕන වෙලා තියෙන්නේ මේ වගේ දරුණු වීඩියෝ එකක් කරලා ඒකෙන් සල්ලි හොයන්න කියලායි පස්සේ සැක කළේ. මේ මිනිස්සයා පොලිස් අත්අඩංගුවෙන් පැනලා කොළඹට ආවා. රටින් පයින්න හිතාගෙන. එතනදි තමයි මිනිස්සුන්ට ලොකු සැකයක් ආවේ මේකට ලොකු බලවතුන්ගේ සහායක් ලැබෙනවා කියලා. මේ සිද්ධිය නිසා මුළු යාපනයේම ගිනි ගන්න පටන් ගන්නවා. මිනිස්සු උසාවිය ගල් ගහන්න පටන් ගත්තා. පාරවල් වහලා ප්‍රොටෙස්ට් කරන්න ගත්තා. අන්තිමටම ඒ ප්‍රෙෂර් එක නිසා මේක ට්‍රයල් ඇට් බා එකකට ගියා. ඒ කියන්නේ විශේෂ මහාධිකරණ විනිසුරුවරු 3 දෙනෙක් ඉස්සරහා තමයි නඩුව අහන්න ගන්නෙ. ෆොරෙන්සික් DNA ටෙක්නොලොජි එක මේ නඩුවේදී පට්ටම රෝල් එකක් ප්ලේ කරා. ඒ සාක්ෂි නිසාම තමයි මේ නරුමයන්ට බේරෙන්න බැරි වුණේ. අන්තිමටම 2017 දී සැකකාරයෝ 7 දෙනෙකුට මරණ දඬුවම නියම වුණා. ඒ වගේම ඒ කාලේ රාජකාරිය පැහැර හැරපු පොලිස් නිලධාරියටත් දඬුවම් ලැබුණා. විද්‍යාගේ කතාවෙන් අපිට ඉතුරු වුණේ ලොකු වේදනාවක් සහ පාඩමක් විතරයි. මේ වගේ දේවල් ආයෙ නොවෙන්න අපි මීට වඩා අවදියෙන් ඉන්න ඕනේ.